දැන් ලියාගන්නකෝ වර්ණාවලිය කියලා. මාතෘකාවලිය අරගන්න වර්ණාවලිය කියලා. වර්ණාවලිය. නේ? හරි. දැන් ප්‍රධාන වශයෙන් අපිට වර්ණාවලිය කොටස් දෙකකට බෙදන්න පුළුවන්. මොනවද මේ කොටස් දෙක වෙන්නේ? මේක ලොකු කොට වල සිලබස් එකේ නෑ. මම පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙන්න විතරයි මේක මේ කියා දෙන්න යන්නේ. ඒත් වර්ණාවලිය ප්‍රධාන කොටස් දෙකක්. පළවෙනි එක අපි කියනවා මොකක්ද කියලාද? සාන්තතික වර්ණාවලිය කියලා. continuous spectrum කියලා කියන්නේ සාන්තතිකයි. ඒ කියන්නේ මොකද වෙන්නේ බලා ගන්නකො. අපි ගත්තොත් එහෙම ඔබ දන්නවා පොඩි කාලේ කරලා සුදු ආලෝකය යවනවා ප්‍රිස්මයක් කරහා. මේ පැත්තෙන් එවන්නේ ඒතකොට එක් හැරි කොහොමද සුදු ආලෝකය වෙනවා. සුදු ආලෝකයේ ප්‍රිස්මයක් කරහා යවුවාම මෙයා මොකද කරන්නේ මේක කොටස් වලට කඩලා අපිට දෙනවනේ. මේ පැත්තෙන් අපිට මොකක්ද බලා ගන්න පුළුවන් මේක ස්ක්‍රීන් එකට ඇවුවොත් එහෙම මේ දුන්නේ පාටවල් ටික තියෙනවා. මෙන්න මේ වගේ ඔක්කොම වර්ණවත් කලාපයක් බලා ගන්න පුළුවන් නේද? කොහෙවත් හිස්තැන්නේ නැහැ. හිස්තැන්න නිසා මේ වගේ දෙයක් කියන මොකක් කියලාද? සාන්තතික වර්ණාවලිය. ඒ කියන්නේ දීයේදී තරංගයන් පරාසෙත් ඔක්කොම තරංග ටික හම්බ වෙනවා. එහෙනම් අසංතතික වර්ණාවලිය කියන්නේ මොකද්ද? ඔව් අසංතතිකයි කියලා කියන්නේ දීලා තියෙන තරංගයන් පරාසයස්සේ සියලුම තරංගයන් හම්බ වෙන්නේ නැහැ. ඒ කියන්නේ සමහර වෙලාවට මොකද වෙන්නේ? ඉස්සෙන් බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපි කියන මොකක් කියලාද? අසංතතික වර්ණාවලිය කියලා කියන්නේ. හරිද? ඔකට ඉස්සෙල්ලා මේ දෙකට බෙදලා ලියා ගන්නකො. වර්ණාවලියේ ප්‍රධාන කොටස් දෙකයි. පළවෙනි එක සාන්තතික. අනිත් එක අසංතතික. හරිද? සාන්තතික කියන එකට ලියා ගන්න. දී තරංගයන් පරාසය තුල දී ඇති තරංග ආයම් පරාසය තුල සියලුම තරංග හමුවන වර්ණාවලියක් වේ. දී ඇති තරංගායම පරාසය තුල සියලුම තරංග හමුවන වර්ණාවලියක් වේ. එන අසංතතිකයි කියලා කියන්නේ දී ඇති තරංගායම පරාසය තුල සියලුම තරංග හමු නොවේ. දී ඇති තරංග ආයාම පරාසය තුල සියලුම තරංග හමු නොවේ. සංකෘතික වර්ණවලට ඇඳ ගන්නකො සුදු ආලෝකය යවනවා ප්‍රිස්මයක් කරහා. එතකොට අපිට මේ දුන්නේ පාටවල් සහිත වර්ණාවලියක් ගන්න පුළුවන්.
හරිනේ. හරි. ඊට පස්සේ යාගම අසංස්කෘතික වර්ණාවලියේ කොටස් දෙකකට මෙතනම දාගන්න. මෙයා කොටස් දෙකකට බෙදනවා අපි. පළවෙනි එක කියනවා විමෝචන වර්ණාවලිය කියලා. අනිත් එක අපි කියනවා අවශෝෂණ වර්ණාවලිය. එමිෂන් ස්පෙක්ට්‍රම් එකයි ඇබ්සෝර්ප්ෂන් ස්පෙක්ට්‍රම් එකයි කියලා කියනවා. හරිද? එකක් විමෝචනය කරනවා. අනිත් එක උරා ගන්න අවශෝෂණ වර්ණාවලිය. හරිනේ. ඒකට පොඩ්ඩක් අපි ඉස්සරහ චුට්ටක් මම කතා කරන්නේ නේ විමෝචන වර්ණාවලිය ගැන. මෙතනදී කරන්නේ මොකද්ද අපි සාමාන්‍යයෙන් මෙතන පහන් සිල්ලක් හරි මොකක් හරි අපිට ශක්තිය දෙන්න පුළුවන් එකිනෙක ආධාරයෙන් මූලද්‍රව්‍යයක් හරි එයාගේ වාෂ්පය හරි මුද කරන්නේ රත් කරනවා. හරිද? එතන මෙතනදී ඔන්න මම හිතනවා මෙතන අපි ප්ලේන් එකක් තියෙනවා කියලා. ඔන්න මෙහෙම තියෙන කෙනෙකුට අපි දෙනවා මොකද කරන්නේ? මෙතනදී මූලද්‍රව්‍ය වාෂ්පයක් දානවා. මූලද්‍රව්‍ය දාලා මෙතනින් මෙයා මොකද කරන්නේ? මේ ශක්තිය උරාගෙන එයා කිරණ පිට කරනවානේ. හරිද? ඒ පිටවන විකිරණ මොකද කරන්නේ? අපි යවනවා ප්‍රිස්මයක් කරලා යවනවා. දැන් මෙතනින් පිටවන විකිරණයක් අරගෙන මේක යවනවා ප්‍රිස්මයක් කරකා. ප්‍රිස්මයක් කරකා යවපුවාම අපිට බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ වගේ වර්ණාවලිය. හරිද? ඒතර මෙතන තියෙනවා කොහොමද? දීප්තිමත් රේඛා තියෙනවා අඳුරු පසුබිමක. දීප්තිමත් රේඛා තියෙන්නේ අඳුරු පසුබිමක. ඒක නිසා මේකට අපි කියනවා මොකක් කියලාද? විමෝචන වර්ණාවලියක් කියලා කියනවා. ඒකට හේතුව වෙන්නේ මොකක්ද? අපි අත්තරකුමා මෙයාගේ තියෙන පරමාණු තේජනේ වෙලා ඉලෙක්ට්‍රෝන මොකද කරන්නේ? ඉහළ ශක්ති මට්ටම් වලට පනිනවා. ඉහළට පැනනම මේක අස්සයිනේ. අස්ස නිසා උරාගත්තු ශක්තිය කොටස් හරිනේ. කොහොම හරි පිට කරනවා. පිට කරන විකිරණ වලින් තමයි අපිට හම්බ වෙන්නේ මොනවද? දීප්තිමත් රේඛා හම්බ වෙන්නේ. හරිද? චුට්ටක් අපි ඉස්සෙල්ලා මේක අඳගෙන ඉමුකෝ. හරිද? එතන මෙතෙන් තියෙන අපි රත් කරන එක මූලද්‍රව්‍යයක් හරි යගේ වාෂ්පයක් හරි තමයි රත් කරන්නේ. චුට්ටක් වේගම. මූලද්‍රව්‍යයක් හෝ එහි වාෂ්පය මූලද්‍රව්‍ය හෝ එහි වාෂ්පය විද්‍යුත් ඡාපයක් හෝ තාපය ඇසුරෙන් විද්‍යුත් ඡාපයක් හෝ තාපය ඇසුරෙන් උත්තේජනය කළ විට පිටවන විකිරණ උත්තේජනය කළ විට පිටවන විකිරණ ප්‍රිස්මයක් හරහා යවා විභේදනය කළ විට
අඳුරු පසුබිමක දීප්තිමත් රේඛා සහිත විමෝචන වර්ණාවලිය දැකගත හැකිය. ඇති වෙනම ලියමු. මූලද්‍රව්‍ය වාෂ්පය රත් කළ විට එහි අඩංගු ඉලෙක්ට්‍රෝන ශක්තිය උරාගෙන ඉහළ ශක්ති මට්ටම් වලට පණී. එනම් උත්තේජනය වේ. නමුත් උත්තේජිත අවස්ථාව අස්ථායී වන බැවින් උරාගත් ශක්තිය මුළුමනින්ම හෝ කොටස් ලෙස නැවත පිට කරයි. එලෙස පිටවන විකිරණ වලට අදාළව දීප්තිමත් රේඛා දැකිය හැකිය. ඒක තමයි අපි විමෝචන වර්ණාවලිය කියලා කිව්වේ. හරිද? දැන් අවශෝෂක වර්ණාවලිය බලන්න මොකද කරන්නේ? අර විදිහටම උන මූලජව්‍යයක් අරගෙන තියා ගන්නවා මෙතන. ඔන්න මෙතන ඉන්නවා අදාළ මූලජව්‍යය. ඊට පස්සේ මම මේ පැත්තෙන් එවනවා කවුද? සුදු ආලෝකය එවනවා. සුදු ආලෝකය කියලා කියන්නේ සංකෘතික ආලෝකය එවනවා. හරිද? ওই සංකෘතික ආලෝකය එවලා මෙතනදී මේ පැත්තෙන් පිටවන විකිරණ මම නැවත මොකක්ද කරන්නේ? ප්‍රිස්මයක් කරහා යවනවා. ප්‍රිස්මයක් කරහා යවපුවාම එයා මොකද වෙන්නේ? අතනින් කිරණ ටික විභේදනය කරලා අපිට හම්බ වෙනවා ස්ක්‍රීන් එකට ගත්තොත් මෙන්න මේ වගේ. දැන් ඔයගොල්ලෝ සුදු ආලෝකය මම කියපේ කන්ටිනියස් දිගටම තිබ්බම පාටවල් ටිකනේ. හැබැයි දැන් මොකද වෙන්නේ? අර පාටවල වලින් සමහර තැන් වලින් මොකද කරලා තියෙන්නේ ඒගොල්ලෝ? කිරණ උරාගෙන තියෙනවා. ඒ කියන්නේ අපිට දැන් හම්බ වෙන්නේ දීප්තිමත් පසුබිමක මොන වගේ කිරණද? අඳුරු රේඛා හම්බ වෙනවා. එහෙම අඳුරු රේඛා හම්බ වෙන්න හේතු වෙන්නේ මොකද්ද? මෙයාට හැම ආලෝකයක්ම අරගෙන මෙයාට උත්තේජනය වෙන්න බෑ. ඒක නිසා උත්තේජනය වෙන්න ඕන ශක්තිය විතරක් උරා ගන්නවා. ඉතුරු ටික මොකද වෙන්නේ? නිර්ගත කරලා දාන්න. ඒතර අර උරාගත්තු ටික හින්දා තමයි මොනවද හම්බ වෙන්නේ? අඳුරු රේඛා හම්බ වෙන්නේ. ඉතුරු ටික ඒ විදිහම තියෙනවා. හරිද? ලියාගමු. සුදු ආලෝකය අවශෝෂණ වර්ණාවලිය. හරිද? සුදු ආලෝකය මූලජව්‍යයක් හෝ සංයෝගයක් කරහා යවූ විට ඉලෙක්ට්‍රෝන වලට උත්තේජනය වීමට අවශ්‍ය විකිරණ පමණක්
ශක්තිය පමණක් පුරාගෙන ඉතිරිය නිර්ගත කෙරේ. ඉතිරිය නිර්ගත කෙරේ. එවිට දීප්තිමත් පසුබිමක අඳුරු රේඛා සහිත අවශෝෂණ වර්ණාවලිය ලැබේ. හරි. දැන් මේක අරගෙන බලන්න. हाइड्रोजन विमोचन वर्णावली हाइड्रोजन विमोचन वर्णावली विमोचन वर्णावली के මොකද කියලා විශේෂයෙන් කියා දුන්නා. දැන් බලන්න යන්නේ हाइड्रोजन වල විමෝචන वर्णावली. මෙතනදී මොකද කරන්නේ කියලා බලන්න. දැන් ඔයගොල්ලෝ දන්නවා විසර්ජන නලයක් කියන්නේ මොකක්ද කියලා. විසර්ජන නලයක් කියලා කියන්නේ වායුවක් මොකක් හරි වීදුරු නලයක්. හරිද? ඕකම තියෙන විසර්ජන නලයකට අපි කරන්නේ මොකක්ද? हाइड्रोजन वायु පුරවනවා. දැන් මේක සින්නේ කවුද? H2 gas එක. ඒකලා මේකේ දෙකම වලට අපි දෙනවා මොකද්ද? අධික විභවාන්තරයක් දෙන්න. ඒතර මෙතනින් අධික විභවාන්තරයක් දෙන්න තමයි මේ විදිහට වෝල්ටේජ් එකක් අපිට ගන්න පුළුවන් වෙන්නේ. ඒකලා මෙතනදී චෝෂණ පම්පයක් ඇසුරෙන් මොකද කරන්නේ? වායුව ඉවත් කර කර මෙයාගේ මොනවද අඩු කරන්නේ? පීඩනය අඩු කරනවා. දැන් අර මම කලින් පහන් සිදුවට මොකක් හරි දැල්ලකට ඇල්ලුවා වගේ තමයි මෙතන විද්‍යුත් මෙතනදී ශක්තිය දෙනකොට කවුද ඉන්නේ? H2 කියන එක නම් පත් වෙනවා කවුරු බවටද? පරමාණු බවට පත් වෙනවා. හරිද? මේ පරමාණු වල තියෙන ඊට පස්සේ ආයනීකරණය වෙනවා කවුද හැදෙන්නේ? H+ සහ ඉලෙක්ට්‍රෝන එකක් හැදෙනවා. දැන් මෙතන සාම්පල් එකේ වායුව ගොඩක් තියෙනවානේ. ඒතර මෙහිම ඉන්න කටු ඉලෙක්ට්‍රෝන ගොඩක් ඉන්නවා. මේ ඉලෙක්ට්‍රෝන මොනවද කරන්නේ? තවත් මෙයා ශක්තිය දෙනකොට ඉහළ ශක්ති මට්ටමකට පනිනවා. ඒකට පනිනකොට දැන් මොකද වෙන්නේ? මෙතනදී නිර්ගත වෙන කිරණ මම යවනවා ප්‍රිස්මයක් කරනවා. ප්‍රිස්මයක් කරනවා යවලා විද්‍යුතණය කරපුවාම අපිට හම්බ වෙන්න ඕනේ මොනවාද? අඳුරු පසුබිමක කට්ටියද? දීප්තිමත් රේඛා හම්බ වෙන්න ඕනේ. මෙන්න මේක තමයි අපි කියන්නේ මොකක් කියලාද?
හයිඩ්‍රජන් විමෝචන වර්ණාවලිය කියලා කියන්නේ. හරිද? අපි දැන් බලන්නකො පොඩ්ඩක් මෙතනදී ගත්තොත් එහෙම අපිට මේ ක්‍රියාවලිය විසර්ජන නලයක හයිඩ්‍රජන් වායුව පුරවා විසර්ජන නලයක හයිඩ්‍රජන් වායුව පුරවා අඩු පීඩනයක් යටතේ දෙකෙලවරට අධික විභව අන්තරයක් ලබා දෙයි. අධික විභව අන්තරයක් ලබා දෙයි. හරිනේ? එවිට නිර්ගත වන කිරණ ප්‍රිස්මයක් හරහා යවා විභේදනය කළ විට හයිඩ්‍රජන් පරමාණුක වර්ණාවලිය ලැබේ. දැන් මේක ටිකක් අරගන්න. හරිනේ? හරි. දැන් පොඩ්ඩක් බලා ගන්න. දැන් මම කියවනේ මේක හරිද ගොල්ලෝ? දැන් මොකද වෙන්නේ කියලා බලමු. දැන් මම කියන්නේ එක ඉලෙක්ට්‍රෝන එකක් නෙවෙයි පරමාණුයක් වැඩිපුර තියෙනවා. ඒතර ඉලෙක්ට්‍රෝන වලට උත්තේජනය වෙන්න පුළුවන් මේ ඉහළ ශක්තිමාන
මට්ටම් වලද මෙයාව කනින්න පුළුවන් ඉඳලා ශක්ති මට්ටම් වලට ඒතරම මෙතන එකෙක් ඉඳලා හතරට කනින්න පුළුවන්. මම මේ පළවෙනි එක ගත්තේ n සමානයි 1 සිට 4ට කනින අවස්ථාව. හරිද? 1 ඉඳලා 4ට කන්න කෙනාට ආපහු ඕන නම් පුළුවන් කොහෙට කනින්නද? 1ටම යන්න පුළුවන්. හරිද? එහෙම නැත්නම් 4 ඉඳලා 2ට යන්න පුළුවන්. එහෙම නැත්නම් 4 ඉඳලා 3ට යන්නත් පුළුවන්. ඒ කියන්නේ chances කීයක් ඒවා වේගෙන්ද? ඔන්න පැන්නේ 4 වෙනි ශක්ති මට්ටම පැන්නේ ඉලෙක්ට්‍රෝන්ස් වලට. එක්කෝ ආපහු දෙකටම යන්න පුළුවන්. එහෙම නැත්නම් දෙකට යන්නත් පුළුවන්. එහෙම නැත්නම් කොහෙටද යන්නේ? 3ට යන්නත් පුළුවන්. හරිද? ඒ වගේ ඊළඟ එක බලමු දැන්. මම හිතනවා කණින් කොහොමද ශක්ති මට්ටමට කියලා. දැන් පැන්නේ ඉ සමානයි 1 සිට 3ට. 3ට පැන්නේ කියලා ඕන යන කිලෝ කොහෙටද ආපහු? ඔව්. මේ පැන්නේ කොහෙද? හරිනේ අසුටක් එයා ගන්න බලන්න පොඩක් ඇද ගන්න ඉස්සෙ තමයි ඔක ඇදගෙන ඉන්න මම කියලා දෙන්නම් ඊට මම ශක්ති මට්ටම් 4ක් ඇඳලා තියෙන්නේ ඉලෙක්ට්‍රෝන එන්නේ සාමාන්‍යයෙන් පළවෙනි ශක්ති මට්ටමේ ඉතින් මම මේ කළු පාටින් දාලා තියෙන්නේ 4 වෙනි ශක්ති මට්ටමට උත්තේජනය වූ ඉලෙක්ට්‍රෝන නැවත පහළ ශක්ති මට්ටම් වලට පැනීම. හතරේ ඉඳලා 3ට 8ට 2ට එහෙම නැත්නම් 3ට වඩන්න පුළුවන්. හරිද?
හරිද? හරි. ඉතින් ගමු. තවත් දෙකක් තියෙනවා. හරි. ඉතින් ගමු. हाइड्रोजन परमाणु ऐसी तनी इलेक्ट्रॉन है ना हाइड्रोजन परमाणु ये ऐसी तनी इलेक्ट्रॉन है सामान्य भ्रमणे वगे न्यष्टिයට ආසන්නතම ශක්ති මට්ටමේ හෙවත් භූමි අවස්ථාවේදී රත් කිරීමෙන් හෝ වෙනත් ක්‍රමයකින් ශක්තිය සැපයූ විට එයට ඉහළ ශක්ති මට්ටමකට උත්තේජනය විය හැකිය. ඉහත රූප සටහනේ පරිදි ඉලෙක්ට්‍රෝනය හතරවන ශක්ති මට්ටමට උත්තේජනය වූයේ නම් ශක්තිය මුළුමනින්ම පිට කර හතරේ සිට එකට හෝ කොටස් ලෙස පිට කරමින් හතරේ සිට දෙකට හෝ හතරේ සිට තුනට පැනිය හැකිය. හන්නේ මං කිව්වේ chances ටික කොහොමද තියෙන්නේ කියලා. හරිද? එසේ පිටවන විවිධ විකිරණ මගින් हाइड्रोजन विमोचन वर्णावधि लगे ඇටලි අරන් අපි ඉස්සෙල්ලාම දැන් මේ විදිහට විමෝචනය බලලා තියෙන්නේ රේඛා ටික බලලා තියෙන්නේ කවුද බාමන් කියන විද්‍යාඥයා ජේ බාමන් හරිද මෙයා තමයි මේක නිරීක්ෂණය කළේ කොහේ ඇතිවන විකිරණ දෘශ්‍ය කලාපයේ තුල ඇතිවන රේඛා හතරක් නිරීක්ෂණය කළා හරිද ඉස්සෙල්ලාම යා ගමු हाइड्रोजन विमोचन वर्णावली प्रथम वारट निरीक्षणे करන ලද රේඛා ශ්‍රේණිය
නිරීක්ෂණය කරන ලද රේඛා ශ්‍රේණිය බාම ශ්‍රේණිය ලෙස හඳුන්වන අතර බාම ශ්‍රේණිය ලෙස හඳුන්වන අතර ජේ.ජේ. බාම නම් විද්‍යාඥයා විසින් ජේ.ජේ. බාම නම් විද්‍යාඥයා විසින් මෙය නිරීක්ෂණය කර ඇත. මෙය නිරීක්ෂණය කර ඇත. එම ලියා ගන්න. පසුව ලයිමාන් නම් විද්‍යාඥයා විසින් ලයිමාන් පාදජම්බුල ප්‍රදේශයේ ඇතිවන රේඛා ශ්‍රේණිය සොයාගෙන ඇත. ලයිමාන් විසින් පාදජම්බුල ප්‍රදේශයේ හමුවන රේඛා ශ්‍රේණිය සොයාගෙන ඇත. එම රේඛා ශ්‍රේණිය ලයිමාන් ශ්‍රේණිය ලෙස හඳුන්වයි. එම රේඛා ශ්‍රේණිය ලයිමාන් ශ්‍රේණිය ලෙස හඳුන්වයි. පසුව පාෂන් bracket front පාෂන් bracket front යන පුද්ගලයන් විසින් අදෝරක්ත ප්‍රදේශයේ හමුවන තවත් රේඛා ශ්‍රේණි කිහිපයක් අනාවරණය කරගෙන ඇත. දැන් පොඩි මම මේක විචරණය කටපාඩම් කරගන්න ඕනේ. ඇතිවන රේඛා ශ්‍රේණිය එයා ඇති වෙන්නේ කොහොමද? ඉලෙක්ට්‍රෝන සංක්‍රමණය සහ අන්තිමට ඇතිවන කලාපය අපි දැනගෙන තියෙන්න ඕනේ. හරිද? එතකොට මෙතනදී අපි ඉස්සෙල්ලාම කතා කරන්නේ ලයිමාන් ශ්‍රේණිය ඉලෙක්ට්‍රෝන ඇති වෙන්නේ ඉලෙක්ට්‍රෝන පනින්නේ කොහෙද? ඉහළ සිට පළමු ශක්ති මට්ටමට. හරිද? පළමු ශක්ති මට්ටමට පනින්නේ මෙයා ඇති වෙනවා කිව්වේ කොහෙද? පාරජම්බුල නැත්නම් අල්ට්‍රා වයලට් කලාපය. ඊට පස්සේ බාම ශ්‍රේණිය තියෙනවා. බාම එකේ පනින්නේ කොහෙන්දලද? ඉහළ සිට දෙවන ශක්ති මට්ටමට. මේකේ විශේෂයෙන් රේඛා හතරක් අපි කතා කරනවා. H alpha beta gamma delta කියලා. හරිද? මේගොල්ලෝගේ පොඩ්ඩක් දැනගෙන තියෙන්න ඕනේ. ඉලෙක්ට්‍රෝන පනින්නේ 3 සිට 2ට, 4 සිට 2ට, 5 සිට 2ට, 6 සිට 2ට. මෙයාගේ පාට වෙන්නේ මෙයා රතු පාට, මෙයා ගම් පාට, මෙයා නිල් පාට, මෙයා කොළ පාට. එතන මේගොල්ලෝ ඇතුලේ කොතන මොන කලාපය තුලද? බාම ශ්‍රේණිය තුනේ කොහෙද? දෘශ්‍ය කලාපය තුල. ඇතිවන කලාපය දෘශ්‍ය කලාපය. දැන් මට ඉඳමත් හින්දා මම එහා පැත්තේ ලියනවා. ඔයගොල්ලෝ කලර් ලියන්න. හරිද? ඊට පස්සේ තුනේ කවුද?
පාෂන් කියන එක නා පාෂන් නැති වුණේ කොහේ ඉඳලා කොහෙට පැන්නේ ඉහළ සිට තුන්වන ශක්ති මට්ටමට ඇති උනේ අයියා කලාපය බ්‍රැකට් ඒකම පනිස්සිය උඩ ඉඳලා කොහෙටද හතරවන ශක්ති මට්ටමට මේකට ඇති වෙන්නේ අයියා කලාපය තුල ඡන්ද ශ්‍රේණිය ඇති වෙන්නේ ඉලෙක්ට්‍රෝන උත්තේජනය වුණ කට්ටිය උඩ ඉඳලා කොහෙට පනින්නද පස්වන ශක්ති මට්ටමට පනිනකොට මෙයත් ඇති වෙන්නේ අයියා කලාපය තුල හරිද? එතන මේක මේ ටික දැනගෙන තියෙනවා අපි ඊපස්සේ ඩයග්‍රෑම් එකකට පොඩ්ඩක් පෙන්නන්න යනවා. ඒක ක්‍රියා ගන්න උත්සන්න. එතන බාම ශ්‍රේණියේ තියෙන විශේෂ රේඛා හතර දැනගෙන තියෙන්න ඕනේ ඉලෙක්ට්‍රෝන සංක්‍රමණය සහ වර්ණයන් එක්ක. Line one, one. ඉලක්කෙදි ඉලෙක්ට්‍රෝන සංක්‍රමණය. පොඩි ඒක ඇතුළේ තියෙන දෙලසිට බලමු සංක්‍රමණය. අපිට දෙලන සංක්‍රමණය ඉඳලා යනවා. Alpha, beta, gamma, delta.
එතන ලයිමාන් ඇති උනේ පැහැදිලි නැත්නම් ලියාගන්න ලයිමාන් ශ්‍රේණිය ඇති වෙන්නේ කියලා සිට පළමු ශක්ති මට්ටමට ගෙඩිවල පන්නේ. හරිද? පාමයක ඇති වෙන්නේ ඉහළ ඉඳලා දෙවෙනි ශක්ති මට්ටමට රේඛා පන්නේ හින්දා මේකේ විශේෂයෙන් රේඛා හතරක් කතා කරනවා ඇල්ෆා බීටා ගාමා ඩෙල්ටා කියලා. ඇල්ෆා කියන්නේ ඉගෙනගෙන පන්නේ 3 ඉඳලා 2ට. අර අපි කලින් කතා කරේ. ඒ වගේ 4 ඉඳලා 2ට, 5 ඉඳලා 2ට, 6 ඉඳලා 2ට ඉගෙනගෙන පනින්න පුළුවන්. ඒ අනුව ඒගොල්ලන්ගේ රේඛා ටික වෙනස් වෙලා තියෙනවා වාට වල ටික සතු පොළ නිල දම් කියලා. හරිද? ඒක සමාලට අහන්න පුළුවන් දම් පැහැදිලි රේඛාවක් නම් රූප ඉලෙක්ට්‍රෝන සංක්‍රමණය වෙන්නේ කියලා. ඒක දැනගෙන තියෙන්න ඕනේ දම් පාට කොහෙන්ද කොහෙන්ද පණින්නේ කියන එක. හරිද? ඊට පස්සේ පාෂන් ශ්‍රේණිය පාෂන් පණින්නේ උඩ ඉඳලා තුන්වෙනි ශක්ති මට්ටමට බ්‍රැකට් ඉහළ ඉඳලා හතරවෙනි ශක්ති මට්ටමට ට්‍රැන්ඩ් පණින්නේ ඉහළ සිට පස්වෙනි ශක්ති මට්ටමට. හරි නේද? හරි. දැන් ඕක ඉලෙක්ට්‍රෝන සංක්‍රමණයක් එක්ක අපි යන්නේ කියලා කිව්වොත් එහෙම ශක්ති මට්ටම් 6ක් අපි දැන් බලන්න යන්නේ. හරිද? ඒතර ශක්ති මට්ටම් 6ක් කොහොමද වෙනස් වෙන්නේ කියලා බලමු. මෙන්න මෙතනදී ඔබ දැනගෙන තියෙන්න ඕනේ න්‍යෂ්ටියේ සිට ඈතට යන්න යන්න මොකද වෙන්නේ? ශක්ති මට්ටම් අතර දුර අඩු වෙනවා. හරිද? මගෙත් එක්ක පිටක් ඇද ගන්නකො. ශක්ති මට්ටම් 6ක් එන්න ඇදගන්න. පළවෙනි කෙනාගේ ગેප් එක පොඩක් වැඩි වෙන්න ඕනේ. ඊට පස්සේ ඉන්නෙන්න ગેප් එක අඩු වෙන්න අඩු. n සමාන 1යි 2යි 3යි 4යි 5යි ශක්ති මට්ටම් 6ක් එන්න ඇදගන්න. n සමානයි 6. හරිද? ඇදගන්න. ඇදගන්න. එන්න ગેප් එක අඩු වෙන්න ඕනේ. අපි යන්න යන්න පළවෙනි එක රූල් භාගයක් නම් ඊළඟට එකක් ඊළඟ එකමාරක් දෙකක් ඒ විදිහට. හරි. ඔයගොල්ලෝ දැන් මතකද ඉස්සෙල්ලා අපි කතා කරා. සාමාන්‍ය සංඛ්‍යාතයේ වැඩිම ඕන කලාපය තියෙනද? ඒවා තියෙන දැන් මෙතන තිබ්බ දෘශ්‍ය කලාපය තිබ්බ, පාරචම්පල තිබ්බ, අදොරක්ක තිබ්බ. එතන වැඩිම සංඛ්‍යාත තිබ්බ කාටද? වැඩිම සංඛ්‍යාත තියෙන්නේ කාගේද? ඒ ශ්‍රේණි වලින් වැඩිම සංඛ්‍යාත සයිකල් ශ්‍රේණිය වෙන්නේ මොකක්ද? ලයිමාන්ද වාමද පාෂන්ද? ලයිමාන්. ඇයි ලයිමාන් ශ්‍රේණිය තිබුණේ මොන කලාපය තුලද? පාරචම්පල කලාපය තුල, UV කලාපය තුල. හරිද? වැඩිම සංඛ්‍යාතය කියලා කියන්නේ ඊට පස්සේ ඔයගොල්ලන්ට ගත්තම ප්ලාන් සමීකරණේ E සමාන h nu කියලා කිව්වා. හරිද? එහෙනම් E සමාන h nu නම් සංඛ්‍යාතයේ වැඩිම වෙන්නේ මොන ශ්‍රේණියේ තියෙනවද? ලයිමාන් ශ්‍රේණියේ තියෙනවද? එහෙනම් බලන්න මම ඉස්සෙල්ලාම අදින ලයිමාන් කනින්න පුළුවන් රේඛා වෙන්නේ මොනවද ඔන්න? 2 ඉඳලා 1ට 3 1 4 1 5 1 6 1. ඒ කියන්නේ ලයිමාන් ශ්‍රේණිය අපිට රේඛා කීයක් බලා ගන්න පුළුවන්ද? 5ක් බලා ගන්න පුළුවන්. හරිද? ඒ විදිහට වාම ශ්‍රේණිය ගත්තොත් එහෙම ඉහළ සිට 2ට 3ට 4ට 5ට. ඔන්න මේක මොකක්ද අපි කියන්නේ නම් ඇල්ෆා, මේක බීටා, මේක ගාමා, මේක ඩෙල්ටා. ඒතර මේ වන්නේ මොන ශ්‍රේණියද මේක? වාම ශ්‍රේණිය. හරිද? ඊට පස්සේ වාම පාර්ෂන් එකන්නේ තුන්වෙනි ශක්ති මට්ටමට පණින්න පුළුවන් chances දැන් කීයක් තියෙනවද? 3ක් තියෙනවා. ඒතර මේක පාර්ෂන්. ඊළඟ එක බ්‍රැකට් රේඛා දෙකයි. රන්වල එක ශ්‍රේණිය එක රේඛාවක්. හරිද? මේගොල්ලෝගේ දැනගෙන තියෙන්න ඕනේ. මේ පැත්තට මොනවද වැඩි වෙන්නේ? සංඛ්‍යාතය අඩු වෙනවා. එහෙනම් තරංගායම මොකද වෙන්නේ? වැඩි වෙනවා. ශක්තිය මොකද වෙන්න ඕනේ? අඩු වෙන්න ඕනේ. ඒතර මෙතනින් ඔයගොල්ලෝ පේනවා රතු පාටට තමයි
අඩුම ශක්තියක් තියෙනවා. සංඛ්‍යාත අඩුම. හරිද? මේක ගන්න. ඒක ලොකු රටාවක් නෑ රේඛා පහක් එනවා. පළවෙනි ශක්ති මට්ටමට පණින ඒවා. මම එනවා බලන්න. අකට දාන්න. මෙතන අනිවාර්යයෙන් ඉලෙක්ට්‍රෝන සංක්‍රමණය උදේට පළට පණින්න ඕනේ ඊළඟට මොකක්ද තියෙන්න ඕනේ ඈ ඒකත් එහෙම හඳින්නේ නැහැ දැන් අයිති දැනුනේ නැහැ නේ මම මොකද අන්ති පොඩක් දෙන්න මේ පාමේකේ විශේෂයෙන් මාක් කරගන්න ඇල්ෆා බීටා ගාමා ඩෙල්ටා සි ගාමා පාෂන් බ්‍රැකට් ඉපසැකේ ලියා ගන්න. ඒකේ හැලකින් හැල ලියා ගන්න සංඛ්‍යාත්මක අඩු වෙනවා. වාම පැත්තට යද්දී තරංගායන වැඩි වෙනවා. ශක්තිය අඩු වෙනවා කියන එක. හරිනේ? හැමෝම හරිද? හරිනවද? හරිනේ? හරිද? හරි. මේකම අපි දැන් මේ තියෙන ඉලෙක්ට්‍රෝන සංක්‍රමණයන් ටික ඕක අපි හම්බ වෙන්නේ රේඛා වර්ණාවලිය රේඛා අඳලක්කම කියලා කිව්වොත් එහෙම මෙන්න මේකට දැනගෙන තියෙන්න ඕන. දැන් බලා ගන්න එතනම ඇති මොකද දැනගන්නද? මෙන්න මේකේ පොඩි විශේෂත්වයක් තියෙනවා. සංඛ්‍යාත දැන් ශක්තිය වැඩි වෙන්න රේඛා අතර පරතරය අඩු වෙන විදිහට අදින්න ඕනේ. ඒතර මෙතන රේඛා හම්බ වෙනවා. මේ පැත්තට යද්දි මොකද වෙන්නේ? ශක්තිය වැඩි වෙනකොට රේඛාට ලඟු වෙන්න ඕනේ. හරියට තේරුණාද? ඒතර වැඩිම ශක්තියක් සහිත රේඛාව තියෙන්නේ මේ අයිනම. මේ පැත්තේ ශක්තිය වැඩි වෙනවා. රේඛා අතර පරතරය අඩු වෙනවා. හරිද? මේ මම යන්නේ ලයින් මාර්ගය නේ. ඒතර ඊළඟ එකේ රේඛා පිට හතරක් හම්බ වෙනවා. ලයින් මාර්ග ඊළඟ එකේ රේඛා තුනක් හම්බ වෙනවා. මේ විතරයි එන්න ඕනේ. මේක හඳගන්න උදනම්.
එතකොට ලයිමාන් ශ්‍රේණියේ රේඛා 5යි. ශක්තිය වැඩි වෙන්න රේඛා අතර පරතර දුර අඩු වෙන්න ඕන. හරිද? ලබන සතියේ ඉති කරගෙන ඉන්නකොට සාමාන්‍ය කිව්සේ පොඩක් කියෝටේ කියන්නේ තුන්වෙනි පිටුවේ පළවෙනි ප්‍රශ්නේ නියෝග ප්‍රශ්න පස්සේ කරගෙන ඉන්නවා. නියෝග ප්‍රශ්න පස්සේ තියෙනවා 6ක්. ඒ ප්‍රශ්න 6 කරගන්න. තමයි ලබන පෙන්සිල් වලට කරන්නේ. ඔන්නේ වගේ තමයි හරියට. එහෙනම් අතර මම අතර කරනවා පරමාණුක වර්ණාවලිය. ඔය ටික අනිවාර්යෙන් අද දෙන්න කියලා බලන්න නියෝග ප්‍රශ්න වගේ ප්‍රශ්නක් එන්න පුළුවන් ඈ.